ජේසු පිහිටයි ඔබ සැමට. මම අද ඔබට කතා කරන්න යනවා යාඥාවට සිත පිළියෙල කරගන්නේ කෙසේද. ඔබ නිකන් කඩේට බඩුවක් ගන්න යනවා වගේ මොනවා හරි අමතක වුණා වගේ කලබලෙන් ඔබ ඉඳ ගන්නවා ස්වාමින් වහන්සේට යාඥා කරන්න. හිතේ තියෙන හැම වචනයක්ම කටට එන හැම වචනයක්ම කියලා ඉක්මනින් ඉවර කරලා ඔබ යාඥාව අවසන් කරනවා. ඊටත් කලින් ඔබගේ හැම අවශ්‍යතාවයක්ම පොතක් කියවනවා වගේ ලිස්ට් එකක් අරගෙන ඔබ කියවලා ඔබ යාඥාව අවසන් කරනවා. නැහැ, ඔබ යාඥාවට ඉඳගත්ින් පළමුවෙන්ම ඔබේ සිත පිළියෙල කරගන්න ඕනේ. මොකද ඔබගේ ආත්මය ස්වාමින් වහන්සේගේ ආත්මයත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට ඔබගේ වචන හදවතින් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ මනස ආත්මය ඔබ පිළියෙල කරගන්න ඕනේ. කොහොමද ඒක කරන්නේ? පළමුවෙන්ම ඔබ විනාඩියක් අරගෙන ඔබගේ වටපිටාවෙන් මිදිලා නිදහස් තැනක ඉඳගෙන ඔබට නිදහස් තැනක් නැතුව ඇති. නමුත් ඔබට ඔබගේ මනසෙන් ජේසුස් වහන්සේ කුරුසේ නැති බව සිහි කරගෙන ජේසුස් වහන්සේ කුරුසයට ගියා, තාම කුරුසේ නැහැ, මලවුන්ගේ නැකිට්ටා. ජේසුස් වහන්සේ කස පහර ලැබපු ආකාරයේ ගෙස්සමනේදී දහඩිය බිඳුලේ වෙනකන් යාඥා කරපු ඒ දේවල් ඔබගේ බයිබලයේ තියෙන උන්වහන්සේගේ ක්‍රියාවන් හදවතේ මෙනෙහි කරමින් ඔබ නිශ්චලතාවයකට එන්න ඕනේ. මනස එක තැනකට ගේන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕන වැදගත්ම කරුණ, ඔබ කා එක්ක හරි අමනාපයක් තියෙනවද? අබුමුකේ සැබවින්ම ඔබ සමාව දිය යුතුයි. ඔබගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදරයෙක් සහෝදරියක්, දරුවෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාළුවෙක් වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන ස්ථානීය කෙනෙක් වෙන්න පුළුවන්, ඔබගේ හිත රිද්දුවා වෙන්න පුළුවන්, ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩාවට්ටපු කෙනෙක් වෙන්න පුළුවන්, ඔබට කරදර කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කොයි දේ කළත් ඔබ අභිමුඛයේ නිශ්චලව ඉඳගෙන ඒ හැම කෙනෙකුටම ඔබ හදවතින්ම සමාව දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ කරන ඉල්ලීම් වලට ස්වාමින් වහන්සේ පිළිතුරු දෙයිද කියන එක සැකයක් තියෙනවා. මොකද මතෙව් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14-15 ඒක ස්වාමින් වහන්සේගේ යාඥාව කියන එකේ කියනවා, මක්නිසාද මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා කරන්න වුණා නුඹලාගේ ස්වර්ගීය පියාණන් වහන්සේ නුඹලාටත් කමා කරනසේක. නමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්න වුණා නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාගේ වරද කමා නොකරනසේක. ඔබ අනිත් අයගේ වරදට කමා කළොත් ඔබගේ වරදට කමාව දෙනවා. ඒ වගේම ඔබගේ යාඥාව සුවඳ දුම් පූජාවක් වගේ උන්වහන්සේට එසවෙනවා, කිසි බාධාවක් නැතුව. මොකද ඔබ හිතේ තිත්තකමකින් අභිමුඛයට ඉඳලා කොච්චර යාඥා කරත් කිසිම තීරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබගේ හදවතින් මනුෂ්‍යයන්ට සමාව දෙන්න ඕනේ. ඔබ හිතනවා ඇති මම සමාව දීලා ඉන්නේ, මම අතේ දුරින් මම කතා කරනවා, මම එයාට සමාව දීලා ඉන්නේ කියලා. හැබැයි ඔබට සැරින් සැරේ ඒ ක්‍රියාවන් හිතේ මතක් කර ඒක ඔබට වද දෙනවා. ඒ කියන්නේ ඔබ සමාව දීලා නැහැ. ඔබට ඒක අමතක කරන්න අමාරු දෙයක් නම් ඒ අය අරගෙන ඒ අය ආශිර්වාද කරන්න, ඔබගේ ජීවිතයට ඒ අයව අදාළ කරගෙන ඒ ඔබට හරියන්න ඕනේ කොහොමද? ඒ අයටත් ඒ ආකාරයෙන්ම යාඥා කරන්න. මොකද මතේ පොතේ 6:12 කියනවා, රන්නන එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් කරනවාට නුඹලා කැමතිද? නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයක් මේය. අපිට ජේසුස් වහන්සේගේ ගමන තුල යන්න තියෙන ඒ පටු මාර්ගවලට ඔබ පිවිසුනොත් ඔබගේ ජීවිතේ ඊටාම අලංකාරයි. ඒ නිසා ඔබ අතින් මිනිසෙකුට වරදක් වුණා නම් ඒ මිනිසයා කොච්චර හිත රිදවීමකින් ඉඳීද? ඒ මිනිසයා ඔබට සමාව දෙනවට කැමති නම් ඔබත් ඒ මිනිසයාට සමාව දෙන්න.
සමාව දීලා අභිමුඛයට යන්න ස්වාමින් වහන්සේ ඔබ කරන හැම යාඥාවකටම උන්වහන්සේ පිළිතුරු දෙන්න යනවා. මේ පොළවේ කිසි කෙනෙක් එක්ක තරහ වෙන්න හිත රිදවීමක් තියාගන්න එපා. මොකද ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගැහුවේ තමාගේම මැවිල්ල, තමාම මවපු මැවිල්ල උන්වහන්සේ ඇන ගැහුවා. ඒත් උන්වහන්සේ කිසි කෙනෙක් එක්ක තරහ වුණේ නැහැ. හැමෝම වෙනුවෙන් කුරුසයට ගියා. උන්වහන්සේගේ දෙපැත්තේ හිටපු ඒ සොරුන්ට උන්වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේට විරුද්ධව කතා කරපු අයට උන්වහන්සේ සමාව දුන්නා. එහෙනම් අපි කවුද? පොඩි පොඩි දේවල් වලට තරහ තියාගෙන අපි උන්වහන්සේට යාඥා කරාට ඒ යාඥාවල් සුවඳ දුම් පූජාවක් වෙන්නේ නැහැ. එහෙනම් අද ඉඳන් ඔබ යාඥාවට ඉඳ ගන්න කලින් ඔබගේ හදවත පිළියෙල කරගන්න ඔබ මිනිස්සෙකුට කොයි හරි මිනිස්සෙකුට කාරණයකට ඔබගේ හිත රිදවිලා ඔවුන් සමග අමනාපයක් තියෙනවා නම් සමාව දීලා ඔබ අභිමුඛයේ ඉඳ ගන්න. ඔබට ඒක තේරෙන්නේ නැත්නම් ඔබ සමාව දුන්නා කියලා ඔබ ළඟ දුරකථනයේ තියෙනවා නම් එයාගේ නම්බර් තියෙනවා නම් බය නැතුව කතා කරන්න. මං මෙහෙම දෙයක් නිසා හිත රිදවගෙන හිටියා, මට සමාව දෙන්න, මං වැරද්ද හදාගත්තා. ඔවුන් hina වුණාට කමන්නේ. යක්ෂයා ලැජ්ජා වෙලා ඔබගේ ජීවිතය බලයෙන් පිරෙන්න යනවා. ඔබට සුබ දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද.